ඉතින් මට මේ තරඟය ඇති වෙන්නේ චූටි දවස්වල ඉඳන් පොඩි ආසාවක් තියෙනවා වාහන පිස්සුව තියෙනවා චූටි දවස්වල ඉඳන්. ඊට පස්සේ ඔය තාත්තා ගේන වාහන වලට අනම්මනම් ගෑජට් කෑලි අනම්මන චූටිනේ. එතකොට එල්ලලා මේ තාත්තෙන් බැනුමක් ඇව්වා. එදායින් පස්සේ මේ මං හිතාගත්තා මගේ වාහනයකින් මගේ වාහනයක් අරගෙන ස්ටිකර් බැරි නම් පත්තර කොළ හරි කවන්න අරවනවා කියලා හිතාන ඔන්න තමයි මම ඒ විනුව වැඩ කරන යනවා. හැබැයි තේරෙන්නේ නැහැ මොකද්ද කරන්න ඕන කියලා. ගෙදරින් පාඩම් කරන්න අර එකයි මේකයි හැමදේම කියනවා කැම්පස් යන්න ඒකක්වත් ගණන් ගත්තේ නැහැ. බිස්නස් එකක් කරලා කොහොම හරි අර වාහනයක් ගන්න ඕන කියන එක විතර පොඩි කාලේ තමයි තිබුණේ. පුරුදු වෙන්න උනා මේ ඒක පුරුදු වෙන්න උනා ඇත්තම කියනවා බලෙන් හරි ඒකට පුරුදු උනා. දැන් තවන් උදේ 6:00 විතර නැගිටිනවා 12ට වගේ නිදා ගන්නවා. දැන් තව යන්තම් නිදා ගන්න හැරෙන් හරි ප්ලෑන් එකක් තියෙන දැන් තමයි. මේක නොකරේ මොනවද? අපිට උනේ මොනවද? අපි මේකත් කරලා ගිහිල්ලා බලමු. අන්න හරි. ඔන්න ඔක තමයි සුපිරිම දැන් මට මේකට දාන්න මවුට් එකක් නැතුව හිටියේ. මවුට් එක thank you සුදු. ආදරේ මේ අපි මොනවද නොකලේ? අපි මොනවද කරන්නේ? ගොඩක් ඔයගේ පොඩි ෆෝන් අනම්මනම් ඒ බිස්නස් නෝමලි ගියා. හරිද? මම මේ ලොකු මේ මුදලාලිලා වගේ නේ මං කියන්නේ මගේ තත්ත්වෙන් කරගන්න පුළුවන් බිස්නස් වලින් ඔන්න ඔය දේවල් කරා. සුදු එදා අපි මාස 3-4ක වගේ ගණන් හදද්දී සල්ලි වලට මංගේ වෙච්ච දෙයක් නැහැ කියලා රුපියල් ලක්ෂ කීයද සුදු 11 ලක්ෂ 11ක්ද 17ක් විතරයි තිබුණනේ. වෙන්නේ මොකද කියලාවත් දැනන් හිටියේ නෑනේ. මොකද ඒවා කියන්නේ මතක තිබ්බේ. හරි නෑ කියලා කියන්නේ. තව ලක්ෂ 11කට වැඩි නේද? ඔව් ඒකට අඩුනේ. අඩු වෙන්න විදියක් නෑ කොහොමද? මට යාළුවෝ හිටන්නේ නැති වෙන්න කීප අවස්ථා තියෙනවා අනන්තවත් මේ දැන් මේ දවස්වල වෙච්ච දේවලුත් එක්ක. අම්මා තාත්තව තරහ නොවී ඉන්න එක පුදුමයි. මෙන්න මෙතන ඉඳන් මම ජීවිත ගමනේ ආරම්භ කරන්න හිතාගත්තේ ඒක හොඳ නෑ. ඒ කියන්නේ මම වැටෙන හැම තැනකම මගේ අම්මයි තාත්තා එක්ක මේ පිටිපස්ස එකයි කතා කරන එක්කෙනා ඉන්නවා ඒකේ. හලෝ ඉතින් යාළුවනේ අද සුපිරි වීඩියෝ එකක් ගේන්න කියලා තමයි හිතා ඉන්නේ. සුදු මොකද කියන්නද මොකක් ගැනද මම කරන්නේ? සුදු නෑ. ඔව් වෙන කාටද මම සුදු කියන්නේ? මම අද හිතාන් ඉන්නේ පොඩි වැඩක් කරන්න. මේ මං අද බැලුවේ මේ අර හැමෝම YouTube එකට දාන්නේ මේ අර සාර්ථකත්වය ගැන විතරනේ. අසාර්ථකත්වය ගැන දානවා දැකලා තියෙනවද කොහේ හරි? මම හරි වගේ දෙයක් තමයි කරන්න යන්නේ. ඒ මට මේ දවස්වල ඉඳන් වෙච්ච දේවල් සහ දැන් ඉස්සරහට කරන්න යන දේවල් ගැන තමයි මම කතා කරන්න හදන්නේ. යාළුවන්ට ආව ඇහෙනවද දන්නේ නැහැ කවන්නේ. ඉන්න මේක චුට්ටක් කතාවක් කියන්න ඕන. දැන් මම හැමතැනම දන්නවා ගොඩාක් මේ YouTube එකට ගොඩක් කට්ටිය මේ ගොඩක් ඉන්නේ සාර්ථක වෙලා තමයි YouTube එකට එන්නේ. ගොඩාක් අය මම දන්න තරම. ඒ කියන්නේ YouTube එකෙන් සාර්ථක වෙච්ච කට්ටිය නේ මම කියන්නේ සාමාන්‍ය වෙනත් දේවල් කරන කට්ටිය. මොකක් හරි දෙයක් සම්බන්ධ කියන සල්ලි තියෙන කට්ටිය අනම්මනම් දැන් බින්දුවේ ඉඳන් පටන් ගන්න කෙනෙක්ගේ කතාවක් දැම්මොත් ලස්සනයි කියලා මං කියන්නද මට මුලින් කොයි වගේ දේවල්ද උනේ එහෙම කියලා කියන්නද මේ හැමෝටම දැනගන්නත් සද්ද පැහැදිලි වගේ නට ඕනේ. මගේ ෆෝන් එකේ යවලා තියෙනවා. ඒකෙන් ගවන්නේ මෙන්න මේකයි කියන්න ඕන. හරිද? මේ වීඩියෝ එක බලලා කවුරු හරි කමන්නේ නැහැ. අක්කෙක් නංගියෙක් මල්ලියෙක් අයියෙක් තාත්තෙක් කවුරු හරි ඕන දෙයකට ඕන කෙනෙක් වැදගත් වෙයි කියලා මම හිතනවා. මොකද මම YouTuber කෙනෙක් නෙමෙයි. හොඳේ මම YouTube එකට වීඩියෝ දැම්මම මම YouTuber කෙනෙක් නෙමෙයි. මේ පුංචි කතාවක් කියන්න ඕන ඔයගොල්ලන්ට. මොකද්ද කිව්වොත් එහෙම
මගේ ජීවිතේ වැටෙන්න පුළුවන් උඩරිම තැනට මම වැටුණා. හරිද? ඒ කියන්නේ වැටුණා කියන්නේ ඉතින් බිඳුවටම වැටුණා. මම ඊට පස්සේ කල්පනා කරගත්ත එකම දේ තමයි බිඳුවේ ඉඳන් ආයේ කොහොම හරි ගේමක් ගාගෙන උඩට එනවා කියන එක. මෙහාට මම අලුත් තැනකට හම්බුණා. ඒක කවුද කියලා කියන්නේ නැහැ. මොකද්ද මම දන්නේ පෙරවිනකට හම්බුච්ච තැනක්. ඒ තුන් හතර දෙනා තමයි ඉතින් මාව මේ තත්ත්වෙන් හරි තියාගෙන ඉන්නේ. ඉතින් ඒකෙන් මේකෙන් වැඩක් නැහැ. මම මේම කියන්න ඕන එකම දේ ඕගොල්ලොන්ට වැටෙන්න පුළුවන් හැම තැනින්ම වැටෙන්න. හරිද? වැටුණාට පස්සේ ඕගොල්ලෝ බලන්නේ ඇයි වැටුනේ කියලා. හරිද? වැටුනේ ඇයි මොනවද Tamanට වෙච්ච අඩුපාඩු මේක කොහෙන් පටන් ගන්න සුදු කොහෙන්ද කියන්නේ කියලා මට හිතා ගන්න බෑනේ. සුදු කොතනින්ද පටන් ගන්න? මං ඉස්සෙල්ලා මං කෙලවගත්තුරෙක් කියන්නේ. දැන් කියන්න මගේ මුළු කතාව කියන්නම්කෝ. අපේ පවුලේ විස්තර ගැන කියනවා නම් ඒක ටිකක් දීර්ඝ කතාවක්. අපේ තාත්තා පන්සල් එකම කාර්යාලේ වැඩ කරන්නේ. එතකොට අපේ අම්මා බැංකු කළමනාකරු කෙනෙක්. ඉතින් මට මේ තරඟය ඇති වෙන්නේ චූටි දවස්වල ඉඳන්. පොඩි ආසාවක් තියෙන වාහන පිස්සුව තියෙනවා චූටි දවස්වල ඉඳන්. ඊට පස්සේ ඔය තාත්තා ගේන වාහන වලට අනම්මනම් ගෑජට් කෑලි අනම්මන චූටිනේ. එතකොට එල්ලලා මේ තාත්තෙන් බැනුමක් ඇව්වා. එදායින් පස්සේ මේ මං හිතාගත්තා මගේ වාහනයක් අරගෙන ස්ටිකර් බැරි නම් පත්තර කොළ හරි කවන්න අරවනවා කියලා හිතාන ඔන්න තමයි මම ඒ විනුව වැඩ කරගෙන යනවා. හැබැයි තේරෙන්නේ නැහැ මොකද්ද කරන්න ඕන කියලා. ගෙදරින් පාඩම් කරන්න අරගයි මේකයි හැමදේම කියනවා කැම්පස් යන්නේ එකක්වත් ගණන් ගත්තේ නැහැ. බිස්නස් එකක් කරලා කොහොම හරි අර වාහනයක් ගන්න ඕන කියන එක විතර පොඩි කාලේ තමයි තිබුණේ. ඒ වෙද්දිත් මට බයිසිකල් දෙකක් අරන් දීලා තිබුණා. ඒ තිබ්බට මට මදි. මට ඕන රෝද 4ක්. ඊට පස්සේ මම එක්සෑම් ඉවරච්ච ගමන් මම එනවා මට මතක නෑ ඒ ගොඩක් තැන් වල වැඩ කරා. කඩුවෙල් එනවා. කඩුවෙල සෝන් එක වැඩ කරනකොට ඔන්න දැන් හැමදාම හම්බ කරනවා. ඒ හම්බ වෙන එකට කනවා. ඉතින් ඉතුරු වෙන්නේ නෑ. ඔන්න මාසයක් විතර බලනවා දවස් පඩි හම්බ වෙනවා කනවා තාත්තට කතා කරනවා කෝල් කරනවා ආයෙ සල්ලි ඉල්ල ගන්නවා. ඉගෙන ඉතුරු කරන්න තේරෙන්නේ නෑ. බඩජාරිකම නම් එකමටම කනවා එන සල්ලි ඉතුරු කරන්නේ කනවා. ඊට පස්සේ කල්පනා කරපු දේ තමයි මමත් කොහෙලා කරි මේ වගේ ලොකු බිස්නස් එකක් දානවා. කම්පැනි එකක් පටන් ගන්නවා කියලා. ඊට පස්සේ හැම කම්පැනි එකකටම ගිහින් වැඩ කරන්න යන්නේ කම්පැනි මොකද වෙන අර රටාව හොයාගන්න. ඒ කියන්නේ දැන් කොච්චර සේවකයෝ වැඩ කරනවද ඊට පස්සේ ඒගොල්ලොන්ට සලකන්නේ කොහොමද ඊට පස්සේ මෙයාලා අතර තියෙන කනෙක්ෂන් මොනවද අන්න ඒ ටික බලන්න යනවා. දීලා පොඩි අයිඩියා එකක් ඔලුවට දාගන්නවා. හරි මට සල්ලි ඉතුරු කරන්න බෑනේ. හැබැයි මට මේක අයිඩියාස් ටික ගන්න පුළුවන් හැමදේම ගත්තා. අරගෙන ආපහු තාත්තා කියනවා මට හරියන්නේ නැහැ ඔය ජොබ් කරුවාව. ගෙදරින් එතකොට මේ ප්‍රැක්ටිකල්වත් නැහැ මම මියුසික් කරේ. ඊට පස්සේ මම එහෙම ගෙදර එනවා. ඇවිල්ලා එහෙම අය මොකද කරන්නේ දැන් මියුසික් පැත්තේ යන්නත් බෑනේ. දැන් ඔන්න රිසල්ට් එහෙම ඇවිල්ලා මට කැම්පස් යන්න මදි වුණා. ඊට පස්සේ අයත් එහෙම පයින්නවා ජොබ් එකක් කරා. හරිද? ජොබ් එකක් ගන්න බැලුවට පස්සේ මම හිතනවා මේ සැරේවත් කොහොම හරි ගියක් හරි ඉතුරු කරනවා කියලා. ඔන්න ඉඳලා ඉතුරු කරනවා වියදම් කරනවා. අර ටාගට් එක කියන දේ මම ගෑරනවා මුලින්. සල්ලි අතර ආපු ගම අර මං අර කියන්නේ පටන් ගන්න ඕන දේ කියන ඔළුවෙන් අතෑරෙනවා. වෙන දේවල් වලට යමු වෙනවා. ඊට පස්සේ එතනින් හැදිලා කොහොමද තාත්තා ඔය දේවල් හරියන්නේ නැහැ මෙන්න මෙහෙමයි කියලා. මට ඔය යන අතරතුර විශේෂ පුද්ගලයෙක් හම්බ වෙනවා. එයයි අපේ තාත්තා එකතුලා කියනවා මට කැමති ඩිග්‍රියක් කරන්න කියනවා. ඊට පස්සේ දැන් මම එතනත් මම කල්පනා කරේ දැන් මෙහෙමනේ. දැන් 30000ක් 40000ක් පඩියක් හොයලා කවදාවත් බිස්නස් එකක් හරි මොකක් හරි කරන්න මදි. ඊට පස්සේ මම කල්පනා කරා ලොකුවට හම්බ කරන්නත් බෑ නම් මම ඔන්ලයින් පැත්තට බැස්සා. ඔන්ලයින් ෆීල්ඩ් එකේ බෑගෙන ඔන්නම කරන දවස් 7 ගණන් මම එකතු කරන්නේ. ඒත් මදි.
ඊට පස්සේ පුංචි ආසාවක් තිබ්බා software engineer කෙනෙක් වෙන්න. software engineering එක ඩිග්‍රී නෙමෙයි වැදගත්කම තිබුණේ. ඒ කියන්නේ මම ආර්ට්නේ කරේ මම දන්නේ නැහැ software field එකේ IT field එක නෝලල් IT කරා. මේ ලොකු දැනුමක් තිබුණේ. ඊට පස්සේ මගේ ලොකු ආසාවක් තිබුණා ඒ field එකට බහින්න ඕන නම් මේකේ පොඩ්ඩ හරි දැනගෙන තියෙන්න බෑ. ඊට පස්සේ මම මොකද කරන්නේ? මේ SLDC campus එකේ software engineering degree එක පටන් ගන්නවා. ඒ අතරතුර මට යාළු සෙට් එකක් හම්බුණා සුපිරි සෙට් එකක්. තාමත් ඉන්නවා මත් එක්ක. මේ සෑහෙන උදව් කරනවා මගේ වැඩ ටික කරගන්න ලස්සනට මුල් ටික අල්ලගෙන දන්න දේ හැමදේම ආගෙන කරන ගියා. ඊට පස්සේ යන අතරතුර චූටි දේවල් දැන් මම දන්නවා software සම්බන්ධව. ඒ software සම්බන්ධ නෙමෙයි software field එකේ තියෙන සම්බන්ධ චූටි දේවල් දන්නවා වැඩ කරගන්න සාමාන්‍ය පොඩි දෙයක් කරගන්න පුළුවන්. ඊට පස්සේ කොහොමද online business ටිකක් අනම්මනම් set කරගත්තා. ඒ සෙට් කරගන්න ඕන එකම හේතුව තමයි දැන් අර දැන් මම බාන්න මගේ ඔළුව වෙනස් වෙන විදිහ කියන්නේ මම මුලින් පටන් ගත්තේ මොකද්ද මේ කම්පැනි එකක් දාලා මොකක් කරේ එහෙම පටන් ගන්න අයිඩියා එකකින් ඉන්නේ. දැන් ඔන්න ඔළුවට ඇවිල්ලා තියෙනවා වාහනයක් ගන්න ඕනේ කියන අයිඩියා එක. දැන් අර මේ කියන්නේ බිස්නස් මයින්ඩ් එක පැත්තෙන් පොඩ්ඩක් අඩුවලා දැන් අර වාහන සීන් එක ඔළුවට. ඊට පස්සේ අපේ තාත්තා කොහමද වගේ වාහනයක් විකුණන්න යනකොට මම මේකේ විකුණලා ලක්ෂ 2ක් තාත්තෙන් කොමිෂන් ගන්නවා. ඊට පස්සේ ඕකෙන් පටන් ගන්නවා බයික් බිස්නස් එක. ඒකත් කරගෙන ටික දවසක් යනවා. බයික් සාමාන්‍යයෙන් 2 3 4ක් විතර වගේ එන තරමටම සාමාන්‍යයෙන් වැඩේ ඇදගෙන ගියා. ඊට සෑහෙන පිස්සු ගියා. මේ වෙලා සුදු ගොඩක් දේවල් වුණා නේ අපිට. එක දෙයක්වත් හරි ගියේ නෑ නේ. වෙන්න පුළුවන් වෙන විතරයි ගහුවේ නැත්තේ අනිවාර්යෙන් වෙන විතරයි ගහුවේ නැත්තේ ඔන්ලයින් වල වලින් සාමාන්‍ය ඩොලර් රැන්ඩම් ඩොලර් 9000 විතර යනවා. ඊට වැඩි කරන කට්ටිය ඉන්නවා. මං කියන්නේ දැන් මම මේවා පටන් ගන්න. ඒ කියන්නේ දැන් මේකේ සාර්ථකත්වය කියන්නේ මම කියන්නේ අසාර්ථකත්වය කියන්නේ හොඳ මේ දැන් සාර්ථක වෙච්ච දේවල් ගොඩක් තියෙනවා. ඊට වඩා ගොඩක් තියෙනවා අසාර්ථක වෙච්ච දේවල්. ඒ නිසා කියන්නේ අර හරි මැනේජ්මන්ට් එකක් නැති නිසා මට තේරුණ එකම දේ තමයි හරියට මැනේජ්මන්ට් එකක් තිබුණේ නැහැ. ඊට පස්සේ ඔන්ලයින් වලින් දැන් සාමාන්‍ය මගේ ලොස් එක ඇති මගේ මට්ටමින් ඩොලර් 18000කට වැඩි ලොස් එකක් තියෙනවා. ඇත්තම කතාව මේ කියන්නේ. ඩොලර් 18000කට වැඩි ලොස් එකක් තියෙනවා. 8000ක් මම එක සැරේ හම්බ කරලත් නැතුව. ඒ කියන්නේ ට්‍රේඩින් වලින් තමයි ඉස්සල්ලාම සල්ලි අතර ගත්තේ ඔන්ලයින් කරන දේවල් වලින්. වැඩිපුරම සල්ලි කරන් දින්නේ ට්‍රේඩින් වලින්. ඒ වගේම තමයි රිස්ක් මැනේජ්මන්ට් එකක් නැති නිසා මේ සෑහෙන ගොඩක් දේවල් නැති කරගත්තා මේ ට්‍රේඩින් නිසා. හරිද? ඒකත් මගේ මේ මගේ ලයිෆ් ස්ටෝරිය උඩු වැඩිපුර කරන්න වෙච්ච එක පසුබෑමක් තමයි ඒක. මං කියන්නේ ඔයගොල්ලොත් මේ කියන්නේ මෙහෙමයි ට්‍රේඩ් කරලා හම්බ කරන්න පුළුවන් ඒක බිස්නස් එකක් විදිහට කරොත් මම දැන් කියන්නේ ටික කාලෙක ට්‍රේඩින් අතර කරලා තියෙන්නේ හැබැයි අතාරින්නේ නැහැ මොකද මගේ සෑහෙන හම්බ කරා ගොඩක් දේවල් කරගත්තා ඒකේ නම් මම කතා කරන්නේ නැහැ මම මේ කියන්නේ මේ සක්සස් ස්ටෝරි නෙමෙයිනේ ඍණාත්මක පැත්ත තමයි මම මේ කියන්නේ ඒ කියන්නේ මනුස්සයෙකුට වැරදෙන්න පුළුවන් ගොඩක් තැන් හරිද එතකොට මම ඔන්ලයින් බිස්නස් සාමාන්‍යයෙන් කරගෙන ගියා ඊට පස්සේ ට්‍රේඩින් කරා වාහන බිස්නස් කරා ගොඩක් වගේ පොඩි ෆෝන් අනම්මනම් ඒ බිස්නස් නෝමලි ගියා. හරිද මම මේ ලොකු මේ මුදලාලිලා වගේ නේ මං කියන්නේ මගේ තත්ත්වෙන් කරගන්න පුළුවන් බිස්නස් වලින් ඔන්න ඔය දේවල් කරා. සුදු එදා අපි මාස 3-4ක වගේ ගණන් හදද්දී සල්ලි වලට මං කිව්වේ වෙච්ච දෙයක් නැහැ කියලා. රුපියල් ලක්ෂ කීයක් සුදු 11 ලක්ෂ 11ක්ද? 17ක්. විතරයි තිබුණනේ. ඒ වෙන්නේ මොකද කියලාවත් දැනන් හිටියේ නෑනේ. නෑ මොකද ඒවා කියන්නේ මතක තිබුණේ. නෑ කියන්නේ තව ලක්ෂ 15කට වැඩි නේද? ඔව් අඩුනේ. අඩු වෙන්න විදියක් නෑ කොහොමද? මේ වැඩි මිසක් අඩු නෑ ලක්ෂ 11කට වැඩි හරියටම ගාන මතක නෑ. මේ එතුණු සෑහෙන කල්පනා කරා කියන්නේ මැනේජ්මන්ට් එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හම්බ කරන්න බැරි දේ නෙමෙයි. මැනේජ් කරන්න බැරි දේ තමයි පරිසාවන මාස 7ක් ඇතුළත සාම ලක්ෂ 11කට ඒ කියන්නේ කරපු දෙයක් නෑ කියන්නේ. කියන්නේ මම කියන්නේ
account එකෙන් loss පැත්ත නෙමෙයි මං කියන්නේ මගේ කියන්නේ මගේ commercial ගිණුමක් තියෙනවා සාමාන්‍යව සල්ලි ගනුදෙනු කරන එකේ මේ ලක්ෂ 11ක් ගනුදෙනු ඒ කියන්නේ මං කියන්නේ සල්ලි එළියට ගත්තු විතරක් තියෙනවා ලක්ෂ 11යි ගාන ඒ දේවල් වලට කරපු දෙයක් නැහැ හරිද ඒ කියන්නේ අන්නේ එතනින් තමයි මම කල්පනා කරේ හම්බ කරන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ මේ වියදම් බැලන්ස් කරන එකයි කියලා ඊට පස්සේ මම උතනින් ආයෙ සෑහෙන පාඩම් ඉගෙන ගත්තා එතනින් මං ගා තියෙන නැති වෙන පුළුවන් හැමදේම නැති වුණා අම්මයි තාත්තයි මේ කතා කරන එක නෑ අනිත් හැමදේම නැති වුණා හරිද නැති වෙලා තමයි මම දැන් අලුත් තැනකට ඒ කියන්නේ මම ඩිග්‍රී එක හෝල් කරා ඇත්තම කතාව මේ කියන්නේ ඩිග්‍රී එක හෝල් කරා දැන් ආයෙ පාර්ට් ටයිම් එක කන්ටිනියු කරනවා මේ ඊට පස්සේ දැන් මට මේ හම්බුලා ඉන්න ඒ කියන්නේ ආයතනයේ තැනත් එක්ක මේ මම හිතාගත්තා මෙතනින් බින්දුව ඉඳන් පටන් ගන්නවා කියලා. ඒ නිසා දැන් ඔයාලට කීයක් හරි එනවනම් මේක ගානට බැලන්ස් කරගෙන යන්න. ඒ කියන්නේ රුපියල් 30000 වුණත් කවන්න මට දැන් තේරෙනවා. හරිද? රුපියල් 30000 වුණත් කවන්නේ හරි මැනේජ්මන්ට් එකකට යනවනම් ඒමක් ගහගන්න පුළුවන්. හරිද? ලක්ෂ ගණන් හම්බ කරන්න ඕන. දැන් මම ගොළුවේ තිබ්බ වාහනයක් ගන්න ලක්ෂ ගණන්. ඒ කියන්නේ අද ලක්ෂයක් කියවුවනම් හෙටත් හොයන සීන් එකේ තමයි මම හිටියේ. එහෙම ඉඳලා මේ කවදාවත් ගොඩ එන්න බැරුණා නේද සුදු? ප්ලෑන් ආරෙම්ෙන් ගන්නවා දානවා ඇත්තටම ට්‍රේඩින් වලින් ඉන්නේ සුදු ගොඩක් කෙලව ගත්තේ 100ට ගොඩක් නෙමෙයි මොකද ගොඩක් නෙමෙයි 100ක් වගේ වුණේ ට්‍රේඩින් පැත්තෙන් තමයි මේ හරි පැත්ත මොකද්ද platform එක යවලා ඉන්නේ වාගේ කිව්වා. ඔව් ඉතින් දැන් ඔයගොල්ලන්ටත් මං කියන්නේ මේ ඔයාලා හම්බ වෙන්නේ රුපියල් 10 2000ද ඒ දේ වුණත් කමන්නේ මේ හරියට මැනේජ්මන්ට් කරලා. හරිද දැන් ඔයාලා ඒ කියන්නේ මම කියන්නේ දැන් අපි දෙයක් වෙනුවෙන් වැඩ කරනවා නම් මං මේ දේ ඉගෙන ගත්ත විදිහ කියන්නම්කෝ. දැන් මේ මම දැන් වැඩ කරන ආයතනයේ අයිතිගෙන ඒ කියන්නේ රුපියල් 1000ක් හම්බ කරොත් මම එයාගෙන් අහුවා මේ පොඩි දෙයක් දැන් ඔයා මං ඉන්න තැන කියන්නේ මම සේවකයෙක්නේ දැන් මං ඉන්න තැන වැඩ කරොත් මේ එයා මොකද ඉස්සලාම් කරන්නේ එයාගේ ටික කාලයක් යනකම් එයාගේ මේ හම්බ වෙන ගාන සැලරි එක වැඩි කරගන්න එක සැලරි එක නෙමෙයි ආදායම වැඩි කරගන්න පුළුවන් බිස්නස් එකට ඉන්වෙස්ට් කරනවා කිව්වා හරි කියලා මම ඉතින් එයාට අහන්න කියනවා මොකද මට එයාත් එක්ක තර්ක කර අහන්න බෑනේ මෙන්න මෙහෙම කියලා ඊට පස්සේ මම එයාගෙන් ගොඩක් දේවල් දැක්කා. ඒ කියන්නේ සල්ලි වේදම් කරන විදිය සල්ලි තියනවා. ඇත්ත වෙනකන් සල්ලි තියනවා උදව් කරනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ඊට පස්සේ මම කල්පනා කරගත්ත එකම දේ තමයි. එයා සල්ලි අම්ම කරනවා, සෑහෙන අම්ම කරනවා. මම කියන්නේ එයාගේ විදිය. මම කියන්නේ මමත් මේ අම්ම කරන පොඩි දේ හරි අර සුපිරි මැනේජ්මන්ට් එකකට ගියා නම් මම කියන්නේ දවසට සමහර මට දැන් වුණත් ඒ කියන්නේ මෙතනින් මේකට අමතරව මේ රුපියල් 3000ක් එනවා. මම දවසකම 3000ක් එනවා. හරිද? ඒ 3000 ආවට රුපියල් 1000ක් මේ යනවා එළියට. සාමාන්‍ය වශයෙන් හැමදාම නේ සාමාන්‍යයෙන් සතියේ දවස් 5ක්වත් අඩු තරමේ 3000න් 1000ක් එළියට යනවාමයි. මේ මගේ පෙර පිනකට මම එක ගිණුමක් හදලා තියෙනවා. මේ ওই 3000 වැඩෙද්දි එක 1000ක් අනිත් එක වැටිච්ච ගාම්ම මේ NSP ගිණුවට ඒ කියන්නේ සේවින් account එකක් තියෙනවා මේ ඒක ඉතුරු වෙනවා. නැත්තම් ඒකත් ඉතුරු වෙන්නේ නෑ මේ වෙනකන්. ඒ කියන්නේ හදිස්සියකට හරි මොනවා හරි ඉතින් මට එකෙන් සල්ලි කියන්නේ මම හරි කම්මැලි. හරි මම පයින් යන්න කම්මැලි. ඒක උදේ නැගිටින්න කම්මැලි. සුදු මම කම්මැලි සුදු උදේ නැගිටින්න. මෙයා කම්මැලි වෙයි උල්පතයි. කම්මැලිගෙන් හරි කම්මැලි. ඉස්සර ඔය වැඩ කරලා නිදාගද්දි 10 11යි. නැගිටිද්දි හවස 4යි 5යි. හරි අමාරුවෙන් මේ උදේට නැගිටින වැඩේ පුරුදුනේ නේද? පුරුදු වුණාද පුරුදු වෙන්න වුණා. හරි. පුරුදු වෙන්න වුණා මේ ඒකයි පුරුදු වෙන්න වුණා. ඇත්තම කියනවා බලෙන් හරි ඒකට පුරුදු වුණා. දැන් සවන උදේ 6:00 දැන් නැගිටිනවා 12ට වගේ නිදා ගන්නවා. දැන් තව යන්තම් නිදා ගන්න හැරෙන් හරි ප්ලෑන් එකක් තියෙන දැන් තමයි. මේ මෙතනත් යන ඒ කියන්නේ මේ ආයතනයේ ඒ කියන්නේ
සාමාන්‍ය ගොඩක් වගකීමක් පැවරිලා තියෙනවා. මගේ තියෙන අඩුපාඩු ගැන හිතලා මේ ආයතනයට මේ වගේ දෙයක් වෙයි කියලා හිතාගෙන මම දැන් පොඩි මැනේජ්මන්ට් එකක් ඒකෙත් හදාගෙන යම් කිසි පිළිවෙලකට යනවා. ඒ කියන්නේ මම හිතන විදිහට මගේ ජීවිතේ 10%ක්වත් නැති දෙයක් මම මෙතන මේ වෙනුවෙන් මම මේ කරන. ඒ කියන්නේ මම මගේ දෙයක් මට මැනේජ් කරගන්න බැරුණාට වෙන කෙනෙක් දෙයක් මැනේජ් කරද්දි මම සෑහෙන හිතනවා. ඒ කියන්නේ මගේ දෙයක් නෙමෙයිනේ. දැන් මේක තව කෙනෙක්ගේ දෙයක් නේ. ඒතර මොකද්ද මෙතන එන ප්‍රශ්න අනම්මනම් හැම දෙයකටම මුහුණ දෙන්න ඕනේ. ඒ නිසා මම ඒකටත් පුරුදුනා යම් කිසි දෙයක් මේ පිළිවෙලකට කරගන්න. ඒ නිසා ප්‍රශ්නයක් නොයි දැන් සාමාන්‍ය විදියට යනවා වැඩේ කරගෙන. ලොකු අමාරුවක් නෑ. ඉතින් දැනට එච්චරයි. දැන් මම කතාව කෙටි කරන්න මොකද මේ එහෙම කිව්වොත් දැන් වැඩේ 1 2 වෙනවා. හරිද? දැන් මගේ පොඩි ටාගට් එකක් තියෙනවා. ඉස්සෙල්ලා මම මෙතන බිඳුවටම ආවේ. අද පටන් ගන්න දැන් මේ වීඩියෝ එකෙන් පස්සේ මම කතා කරන හැමදේම 0 එකෙන් තමයි පටන් ගන්න. ඒ කියන්නේ බිඳුවේ ඉඳන් පටන් ගන්න වීඩියෝ තමයි ඉස්සරහට දෙන්නේ. මෙහාට එද්දි මම අරගෙන ආවේ නැහැ කීයක්වත්. මම එන්න ට්‍රීවිල් එකකට රුපියල් 6-7,000 වියදම් කරා. ඉතින් පස්සේ නෑ. කාබු බීපු හැමදේම කියන්නේ හරීම අමාරුවෙන් තමයි මේ දවස් ටික ගත කරන්නේ. ඔන්න වගේ දෙයක් තමයි තිබුණේ. ඊගෙන වාහන තිබ්බා, ඉන්න තැනක් තිබ්බා, කන්න බොන්න දවසට ආදායම මට සාමාන්‍ය රුපියල් 8,000ක් විතර ආදායමක් තිබ්බා. මීට මාස 5කට විතර නේද? හැම දවසකම 8,000 ගාණක් මේ ආදායම ඒ කියන්නේ ලාභ විතරයි. 8,000ක වගේ අන්නේ වගේ තිබ්බා. සාමාන්‍යයෙන් ඒ දේ වුණත් හරියට මම කරගෙන ගියා නම් මේ මෙච්චර කට්ටක් කන්න වෙන්නේ නැහැ. මේක කට්ටන්නේ දැන් මම මේ වැඩ කරන තැන මම මාසාවෙන් වැඩ කරන්නේ. මට ආයතනයට හොඳ සේවයක් කරන්න බලාපොරොත්තු වෙනවා. පුළුවන් තරම් මගේ ඉදිරි වැඩ කටයුතු කරගන්න හදනවා. මම දැන් ලොකු ටාගට් එකකට යනවා. ඒ තමයි දැන් තමයි අර මම කියන තැන මේ ටාගට් එකට මම දැන් මේ සැරේ පිළිවෙලට හදාගත්තා. රෝද 4 ටාගට් එක. ඒතර මම මේ වැඩ කරන්නේ කම්පැනි එක. මේක මගේ නුනට මගේ කියලා හිතාන මම වැඩ කරනවා. ඒතර ඒක මගේ හිතන නිදාසක් අංක 1. අනිත් දේ කැමති නැති දේ තමයි මම තව කෙනෙක් යටතේ වැඩ කරන්න මම හරි අකමැතිද. දැන් මම සුදු ඔල කම්පැනි එකේ නේම වැඩිපුරම වැඩ කරලා තියෙන්නේ. මාස 11. ඕක තමයි මගේ ජීවිත කාලේ දැන් මට මේ අවුරුද්දට වයස කියන්නද කමන්නේ නැහැ දැනගන්න 25ක් වෙනවනේ. මේ 25 ඇතුළත තුල මාස කීයක්ද 9ක්ද 11ක්ද? 11යි. මාස 11ක් වැඩ කරපු එකම තැන තමයි මේගොල්ලෝගේ මේ ප්‍රීමා කම්පැනි එකේ. මේ නැත්තම් මම ජීවිතේටවත් කියන්නේ පිරිසක්ගේ යටතේ වැඩ කරන්න මම කැමති නෑ ඇත්තටම. මම මෙතන ආසත් එකම හේතුව මේ හරිම නිදහස් මෙතන ඒකයි. ඒ හින්දා දැන් මේක මගේ ආයතනය කියලා මම හිතාගන්නේ මේක මගේ ආයතනය තමයි. අන්න එච්චරම හිතාගෙන ඉන්නේ මේකයි. ඊළඟට තියෙන ටාගට් එක තමයි මම ඕගොල්ලෝන්ට ගේන්න හිතාගෙන ඉන්නේ ගොඩක් කඩිය ආසයි වාහන වලට. ඒ වගේ තමයි මම ගොඩක් ආසයි වාහන වලට. මේ මේ සැරේ අංක 1ට මම රෝද 4ක් ගේනවාමයි. ඒක මොකද්ද කින්ද මන්දමට අදාළ නැහැ. ඉස්සලා ආසාව ඉටු කරගන්න ඕන අංක 1ට. ඊට පස්සේ මගේ ඩිග්‍රී එක කන්ටිනියු කරගෙන යනවා. හොඳ ඉන්කම් එකක් ගන්න බලාපොරොත්තු වෙනවා. බිස්නස් කියන්නේ මෙහෙමයි. ඉස්සරහට කරගෙන යනකොට ඒ දේ බලාගෙන යන්න. හරිද? ඉස්සලා රෝද 4ක් අරගෙන මේ බලමු හරියනවද කියලා. දැන් මේ පම්පෝරි ගහනවා හැමදාම මට උනේ ඒක. මට හැමදාම එක්කෙනෙකුට තව දෙයක් කියනවා අර මොකක්ද සුදුවා බැලුවද මේ ඩඩ්ලි මහත්තයා කතාව? කොහොමද දැක්කේ? එයා කියන්නේ එයත් හොඳ චරිතයක්. එයත් අර බින්දුවෙන් නෙමෙයි එයා කියපු දේ තමයි කපටි වෙන්න. කපටි වෙන්න ඕන තැන විතරක් කපටිකම දාන්න කියලා. මේ කියන්නේ කෙනෙක්ට සහ සමාජයටම ප්‍රශ්නයක් වෙන්නේ නැත්නම් තමන්ටත් හානියක් වෙන්නේ නැත්නම් කපටිකම චුට්ටක් පාවිච්චි කරන්න තියෙනවා කියලා එයා කියවට මේ මං කපටිකම පාවිච්චි කරා වැඩි නේද? කපටි අඩු නනේ මොකද? මොකද්ද?
ඔයා කපටිද නැද්ද කියලා හොයන්න බැරි වෙන තරමටම කපටි වෙලා. මේක තමයි. මේ තරම අපිටම ඇත්තටම නෑ මට ඒ කියන්නේ මම මෙච්චර ඉගෙන මේ තරමට වැටිලා නෑ. හරිද? මටත් හිතා ගන්න බෑනේ මං අහට්ට ණය වෙනවා මේ අහට්ට ණය වෙනවා ගෙදරට තාත්තට බොරු කියනවා මෙච්චර කිල්ල ගන්නවා හරි මේ කියා මම කොච්චර ඉඳන් ඔයාගෙන් මං කීයක් කරන් අදටත් මම ඔයාට නැහැ නේද මොකද සල්ලි ඉතුරු කරගත්තා නම් මෙලාට වාහනය කරන්නේ සිදු දැන් හරි කවරි නෑ කොහොමරි කොල්ලා දැන් ගේමක් ගහන්න පටන් ගත්තා අනිවාර්යෙන් මාස ටාගට් එකක් තියාගෙනම යන්නේ මාස 4ක් ඇතුළත අනිවාර්යෙන් කායකක් ගේනවා ඊළඟ ටාගට් එක දැන් අපේ අම්මයි තාත්තයි දැන් එන බයෙන් ඉන්නවා ඉගෙන ගන්න නැතිවී අර මේක කියලා නෑ එහෙම නෑ ඉගෙන ගන්න ඕන කියන එක ඔළුවේ අංක එකටම තියෙනවා මොකද තව ගොඩාක් ටාගට් තියෙනවා මට මෙතනින් තව කරන්නේ මේ ඩිග්‍රී එකට අමතරව තව ඩිප්ලෝමා එකක් ෆලෝ කරන්න අයිඩියා එකක් තියෙනවා මැනේජ්මන්ට් සම්බන්ධව ඒකත් කරනවා කොහොම හරි ඒ දෙකයි මම ලොකු ඉංග්‍රීසි බෑ ඒක පුළුවන් එහෙම නේ මේකෙන් බැරි දේ බෑ කියන්න බෑ මං ජර්මන් කරා ජර්මන් පුළුවන් හින්දි පුළුවන් තමිල් පුළුවන් ඉංග්‍රීසි පුළුවන් ඒ කියන්නේ අර ඔයාලා කියන කඩ විදිහට බෑ සාමාන්‍ය ටිකක් හදාගෙන ඉවරයි ලැන්ග්වේජ් 4ක් විතර සාමාන්‍ය පුළුවන් ඔය සෙට් එකේම මේ සුදු මට වැඩිපුරම පුළුවන් හින්දි තමිලුයි समझ क्या है මොකද මොකටද පුළුවන් ඒක අර දෙක දෙකයි වන්දම් පුළුවන් මට තේරුන්නේ හින්දි වෙනයි ඒක කතා කරන්නේ හින්දි කියන්නේ ඔව් ඇත්තම හින්දි ඉදවලු සාමාන්‍යයෙන් සිංහලට වැඩි හොඳට තේරෙනවා ඒක දැන් නම් ඒ ගොඩක් භාවිතා කරන අඩුයි නමුත් සාමාන්‍යයෙන් ෆිල්ම් එකක් ආරමේ බලලා ආයේ ඒක මේ ඔළුවෙන් අයින් වෙන්න දෙන්නේ නැහැ ඒක තියාගන්නවා කියන්නේ කම්බෝරියක් නෙමෙයි හොඳේ මේ අර ආස දේවල් කොහොම හරි කරගන්න හරිද දැන් මම නැති කරගත්තු දේවල් කියන්නම්කෝ බයික් තිබ්බ නැති වුණා iPhone තිබ්බා වාහන තිබුණා රෝද 4 වල් තිබ්බා ආන්කෝ කියන්නේ මට තිබිච්ච දේවල් හරිද ඕගොල්ලොන්ට මීට වඩා ගොඩක් දේවල් ඇති මම මේ කියන්නේ අර පඬිත වෙලා කට්ටක් කාලා කීයක් කරවාගෙන තියලා මේ නැති හම්බ කරලා නැති කරගත්ත දේවල් තියෙනවනේ ට්‍රීවිල් එකයි ලාංග කාර් එකයි බයික් එකයි iPhone ඒකට තව කොහොම කියන්නේ මගේ වටිනා කියන එක නේද ගොඩක් සාමාන්‍ය මගේ මට්ටමේ මිල වැඩි දේවල් මම කියන්නේ මට ඉතින් එහෙම බලද්දි මට ගයක් විතරයි අඩු වෙලා තිබ්බේ. ඇත්තටම සාමාන්‍ය මිනිස්සුන්ට මම කියන්නේ මගේ සාමාන්‍ය පිටුම් 30-40000ක පඩි කියන කෙනෙක්ට උනත් වාහනයක් ගන්න ඕනේ. ඊට පස්සේ ගෙදර දොරේ කන්න අඩු කුඩු මේ දේවල් වගේ මම බලද්දි කියන්නේ මගේ ලයිෆ් එකේ මම දැන් ඒ වට්ටම පහු කරලානේ තිබ්බේ. දැන් ගේ විතරයි අඩු ඒ කියන්නේ ඒකත් මම දැන් රෙන්ට් කරලා අරන් තිබුණා මේක පවා මේ ගෙත් කුලිය එක ගලාගෙන හිටියට කැම බීම ඒ කියන්නේ යාගෙන කාගෙන සාමාන්‍ය විදිහට හිටියනේ ඊද්දි මේ කතා කරන එක නැසයන් උදව් කරනවා එහෙම නෙමෙයි මම කියන්නේ අර සාමාන්‍ය ඒ කියන්නේ දෙන්නෙක් එක්ක ජීවත් වෙන්න පුළුවන් මට්ටමක් තිබුණා මට ඇත්තටම කියනවා දැන් නැති වුණාට දැන් මටවත් ජීවත් වෙන්න බැරි විදියක් වෙලා තියෙන්නේ මේ ඒ නිසා දැන් මේ අද 2026ද 21 නේ 2021 මේ කතාව කියන්න මම පටන් අර දැන් වැඩි කතා බහක් ඕනේ ඉතින් ඔයාලා දිගටම රැඳිලා ඉන්න ඒ කියන්නේ අනිවාර්යෙන් මම කරන දේවල් ඒ කියන්නේ කොහොමද මේ තැනට දැන් ඉස්සරහට වැඩ කරගෙන යන්නේ මොනවද කරන්න ඉතින් හැමදේම මේක කියනවා ඒ කියන්නේ අකුරක්වත් නෑ දැන් හැමෝම දැන් ගොඩක් දේවල් කියන්නේ දැන් සමහරවිට ඒ කියන්නේ සල්ලි තියෙන කෙනෙක් මේ දේ පටන් ගන්න මෙන්න මෙහෙම යාවා කියනවා මම ඇත්තටම දැන් මෙතනින් පටන් ගන්න මුකුත්ම නෑ මගේ කාඩ් එක දැන් ඉතින් 400ක් මෙන්න එච්චරමයි තියෙන්නේ මේ මාසෙන් තමයි මගේ සැලරි එක half payment එකක් හම්බුණා
දැන් මේ මාසේ 10 වෙනිදාට හම්බ වෙන ගාන තමයි මගේ දැන් මේ ඉස්සල්ලාම පඩිය වෙන්නේ. එතනින් පටන් ගන්න මාස 4ක් ඇතුළත තුල කාර් එකක් ගන්න ටාගට් එක තියෙනවා. සහ අංක 2 මම වැඩ කරන තැනට උපරිම සේවයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ දෙක තමයි ඔළුවේ තියෙන දැනටදී. ඊට පස්සේ අතරමැදි පොඩි දේවල් තියෙනවා. ඇවිදින්න කරන්න යන්නේ වගේ පොඩි ප්ලෑන් ටිකක් තියෙනවා. වැඩි ඉතින් බලමු ඉස්සරහට ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. ඔයාලට මොකක්ද කියන්න තියෙනවද මං ගැන? හරි කොහොමද? ඇත්තටම නෑ. මේ කියන්නේ මෙහෙම. මට යාළුවෝ හිටන්නේ නැති වෙන්න කිව්ව අවස්ථා තියෙනවා අනන්තවත් මේ දැන් මේ දවස්වල වෙච්ච දේවලුත් එක්ක. අම්මා තාත්තවවත් තරහ නොවී ඉන්නේ බුදුම ඒ තරම් ඒ කියන්නේ වැටෙනවා වැටිල්ලක් ආය බෙල්ල මිරිගෙන තැනටම හිර වෙලා දැන් මෙතනම ඇවිල්ලා තියෙන බෙල්ල ගන්නටම ප්‍රශ්න ඇවිල්ලා තියෙන දැන් තමයි පොඩක් කූල් ඩවුන් වෙලා පල්ලයට ඇවිල්ලා වෙලා තියෙන ඉතින් පවුල් පරිසරය ගත්තාම ලොකු පීඩනයක් තිබ්බා මට මොනවා කරනවද අර කැමින්දයි කියලා. තාත්තම වීඩියෝ එක ගෙනාවෙත් ඒ හින්දා නෙමෙයි මම මෙතන ඉඳන් ඉස්සරහට ගන්න අඩිය කොයි වගේද කියලා බලා ගන්න පුළුවන් ඕගොල්ලෝට මාත් එක්කම රැඳිලා ඉන්න නිතරම මේ ඉතින් මම වීඩියෝ එක දික් කරන්න යන්නේ මෙතනින් පස්සේ මම සුපුරි කියන්නේ මේක මම නිකන් අර ඕගොල්ලෝට දැනගන්නත් එක්ක මේ වීඩියෝ එක දාන්නේ මේ මම ඉස්සෙල්ලා කියන මම YouTuber කෙනෙක් නෙමෙයි YouTuber කෙනෙක් වෙන්න try කරන්නෙත් නෑ මම හරි අයියෙන් මම මේක ආසාවෙන් කරන දෙයක් තමයි මේ YouTube කියන්නේ කාටුන් හදලා දානවා නම් පොඩි වීඩියෝ කියලා දානවා ඒක ආසාවට කරන්නේ බලමු මම ඉස්සරහට කරන්න කියන්නේ පටන් ගන්න ඉතින් ඔන්ලයින් ජොබ්ස් ටිකක් තියෙනවා ඒ ටිකයි ඊට පස්සේ තව පොඩි සයිඩ් බිස්නස් වගේ තියෙනවා ඒ ටිකක් දාගෙන මේ එන මාසේ ඩොලර් 8000ක ටාගට් එකකට යන්න බලාපොරොත්තු වෙනවා ට්‍රේඩින් වලින් ඔඩි තමයි බලමු ඒ කියන්නේ ඇත්තටම කුල් කියන්නේ මම වගේ කියන්නේ පට්ටේට වැටිලා ඉන්න මිනිස්සු ඇතිනේ ඒ කෙනෙක්ට සුපිරි මොටිවේෂන් එකක් දෙන්න තමයි මම හදන්නේ අද වීඩියෝ එකෙන් නම් ගොඩක් දෙයක් ඕගොල්ලන්ට ගන්න දෙයක් නෑ මම කියන්නේ මමත් වැටිලා ඉන්න කෙනෙක් කොහොමද කියන්නේ තව ස්ටෙප් එකකින් ස්ටෙප් එකට ඉස්සරහට යන්නේ කියලා. මොකද මේ මම කියනවා මගේ බොස් මාර ෆිට් හරි හොඳයි. එයාව තමයි මම ෆලෝ කරන්නේ. එයා ෆලෝ කරන ගමන් එයා කරන කියන දේවල් එක්ක මම ඉස්සරහට යන්න පොඩි බලාපොරොත්තුවක් තියෙනවා. හැබැයි එයාව පව් කරලා යන්නවත් එයාගේ තියෙන දේවල් ඊර්ෂ්‍යා කරන්නවත් නෙමෙයි. මොකද එයා පට්ටම අවංකයි. ඒ නිසා තමයි මම මේ එයාටම තියෙන ලෙන්ගතුකමක් සහ මගේ සුදුට වෙච්ච පොරොන්දු අනේ සුදු කොහොම හරි මේ තැනින් ගොඩ එනවා කියන දේ එන්න වැඩේ කරගෙන ගිහින් බලමු මොකද වෙන්නේ කියලා මොකද්ද? මට පොඩ පැහැදිලිව කියන්න ඇහෙන්නේ. ડોક્યુમેન્ટ ඉතින් මේම කට්ටිය බැලුවා ඕන නැතාව මගේ ආසාවට මම YouTube එකට YouTube එකේ වීඩියෝ ගෙනනොත් මගේ ජීවිතේ හරියන්නේ නේ සුදු. මොකද? අපි නොකරේ මොනවද? මට දාන්න පැහැදිලිව කියවන වටිනවා. මගේ හොල්ලේ සෞරිකයි අයියෝ. දැන් කියන්න බාරියද? අපි දුරවන්නේ. ඔව්. අපි නොකරේ මොනවද? අපිට උනේ මොනවද? අපි මේකත් කරලා ගිහිල්ලා බලමු. අන්න හරි. ඔන්න ඔක තමයි සුපිරිම දැන් මට මේකට දාන්න මවුට් එකක් නැතුව හිටියේ. මවුට් එක thank you සුදු. ආදරේ. මේ අපි මොනවද නොකලේ? අපි මොනවද කරන්නේ?
මොනවද කොහොමද කරලා ගොඩ එන්නේ කියන දැනට තමයි දැන් එන්න හදන්නේ. එහෙනම් ඉතින් වැඩි කතා කරන්න වීඩියෝ එක දික්කනවා. එහෙනම් යාළුවනේ ඉතින් හෙට නම් අප්ඩේට් එකක් දෙන්න ගොඩක් දේවල් නැහැ. ඉස්සරහට බලන්න ඉන්න. මම කියන්නේ ඇත්තටම මෙතනින් ඕගොල්ලොන්ට මම කියන්නේ සුපිරි අඩියක් ඉස්සරහට තියෙනවාමයි. YouTube එකත් එක්කම යනවා. මොකද? ජනතාවට වෙන පොරොන්දුව. ඔව් ජනතාවට වෙන පොරොන්දුව. යාකාර පොරොන්දු ඉන්න පාරින් බයන්නේයි පොරොන්දු දීලා කඩ වෙලා මෙහෙම බෑසිදු. ආදරණ කරන්න බෑ. පොරොන්දු නෑ පොරොන්දු වන්නේ ඇත්තටම මේ කරන දේවල් අත්දැකීම් try කරන දේ. සමහර ඊට කලින් එන්න පුළුවන්. මොකද මම සල්ලි හම්බ කරන්න දන්නවා මැනේජ් කරන්න දන්නේ නැතුණා. ආනද්ද? මැනේජ් කරන්න මම දන්නවා ඔයාමද කියන්නේ. අනේ. ඔව් ඒක ඇත්ත. මම දැන් ගොඩාක් දේවල් අනා ගන්න කලින් දුන්නොන්ට කිව්වනම් මෙලහට මෙහෙම වලක වැටිලා නෑ ඇත්තට. වලක් කියන්නේ දන්නවා වලක් කියන්නේ හිතනදන වලක වැටිලා නෙමෙයි. මං කියන්නේ මම ආසයි අයත් බින්දුවෙම නැගිටින්න. බින්දුවෙම. ඒ කියන්නේ ඉස්සෙල්ලාම ජොබ් එක මේක වෙලා ඉස්සෙල්ලාම ගන්න පඩියෙන් මෙන්න මෙහෙම නැගිටින්න කියලා කියන්න තරම් මං හරි ආසයි කියන්නේ ඕගොල්ලන්ට. ඒ කියන්නේ එහෙම දෙයක් කරන්න පුළුවන්ද කියලා පෙන්වන්න නේ හදන්නේ නේද දුදු? ඔව් කරලා බලමු. නැතුව මේ බිස්නස් කරන්න අරගද මේකද පම්පෝරි ගන්න ආපුවා තවන්නේ මේ. ඒක මට නැත්තේත් නෑ මට තිබිලක් තියෙනවා මම ගොඩක් නැති කරගත්තා. අන්න ඒකයි ප්‍රශ්නේ. ඒ නිසා ඒ වැරදි හදාගත්තා. ඇත්තටම හදාගන්න දෙන්න වැරදි ඔක්කොම හදාන්න තියෙන්නේ. මේ මෙතන ඉඳන් මේ වැඩේ කරගෙන යන්න තමයි තියෙන්නේ. මොකද මෙයත් එක්ක කතා කරන ගමන් වීඩියෝ ගන්න බෑ. මම ස්ක්‍රීන් රෙකෝඩ් එක දාගත්තා නිකම්ට වගේ. මේ එන යාළුවෝ ඉතින් අතර ගිහිල්ලා එන්නම්. යන්න සුදු. බයි බයි. හරි බයි බයි සන්නයි.